කොයියෝ මම මැරිලා නේද? බලන්න මල්ලි මේ මූණේ තියෙන සිරියාව. ගමේ කිට්ටොත් තියෙනවා මේ වගේ සිරියාවන් තුමු. සිරියාව? ඌ බලන්න. අවු නේද මල්ලි? ඉතින් කවුද යකෝ මේ ෆොටෝ එක මරණ දැන්වීමට දෙන්නේ? මුණ්ඩ වෙන ෆොටෝ එකක් තිබ්බෙම නැද්ද දාන්න? ඊට වඩා හොඳයි මාව කෑවනම්. ඊන කොම්ම එන ගොම්බෙඩ මූ කෙරුවා. ගමේ උන් අපහසුවෙන් දිවි ගෙව්වා. මැරුණත් කරපු කැත වැඩ තව සිහි වෙනවා. ඒවා මතක් වෙද්දී අපිට තද වෙනවා. ගමේ උඹ කොටවා කියලන් කිව්වා. ඉන්නකම්ම අපි සායම මූ යව්වා. මීට ආදරණීය මසියා. මසියා? මූද මේක ලිව්වේ? මූ තමයි ඔක්කොම කරන්නේ. කොහොම? අර ඉන්නේ ඇදවිච්ච පොල් කොම්බි වගේ ගමේ උන්ට කෙබර කෙලගල ඕකට අද මම නංගිට කියන්න නංගියේ මේ කොල්ලා ගමේ හිටපු හොඳම එක. කාටවත් කරදරයක් නෑනේ මේකකින්. කවදාවත් නරක වචනයක්වත් කියලා නෑනේ. වැඩිහිටියට බරු කරන්න හොඳට දන්නවා. පව් පින්වන්ත කොල්ලා. එහෙනම් මං ගිහිල්ලා එන්නම් නංගියේ. අනේ ඉතින් අපි නොදන්නවා යෝකගේ හැටි. ඕක තමයි ගමේ හිටපු පාම කරපු එක. මම අමු බේබත් දෙන්නේ ඕක. මට ඉතින් ඒ කාලේ තාරංචි ආවා. මූ තැන් වලට වෙලා බොනවයි කියලා. ඉතින් ඕ තැන් වල කියන්නේ නැහැ නේ. ගමේ කෙල්ලෙක්ටවත් ඉන්න දුන්නේ නැහැ නේ මේක. මුතුම කුලප්පෝනේ මූට තිබ්බේ. බුදු අම්මෝ මේ ගෑණි බලන් හිටියා වගේ කියන හැටි. යකෝ කටේ ගෙඩි දාන්න බෑ මේ කියන ඒවට. බොරු කියනව නෙවෙයි බොරු විදිනවා. මේක කටක් නෙවෙයි වක්කඩ. ඒකට ඌරි හොඳ එක නේද බං. මේ අපි මෙන්න මෙතනින් හට් එක ගහමු මෙතන ලොකුවට. මේ ගමේ මොන හරි ගෙනාව මෙතෙන්ට එකතු කරමු. චොකලට් බිස්කට් වේවර්ස් ඒව මේවා තිබ්බොත් මයි කාර් එකට දාපන්. ඕක තමයි ඉතින් මොනවා කරන්නද? දැන් ඉතින් මේවා තිබ්බා කියලා කවුරු ගන්නද? කවුරු ගන්නද? කොහොම? මූනිකා shopping ඇවිල්ලා වගේ මේකට ගේනේ ඔස්සන් යන්න හදන්නේ. මොන වුණත් අක්කපව් මගේ මිනිහ ළඟ අඩ නැති වෙලා ඉන්න වගේ. ඕවනේ ඕක ඉන්නකම් අපේ නම කාපු එකනේ කලේ. අපිට පාරේ බහැලවත් යන්න පුළුවන් වුණා දේ දවස්වල. මතකනේ අපේ කාඩ් වලින් සල්ලි අරගෙන කෙල්ලන්ට කෑම යවලා ඒ කාලේ පුදුම දුකක් නෙවෙයිද අපි ඕක හන්දා. අනේ උනාට ඉතින් මොන වුණත් මගේ මල්ලිනේ. මේකගේ මිනිහට මාරියනවා. මොන වුණත් අපේ අම්මා පව් මගේ මිනිහ බදාගෙන අඬනවා ඇති. අම්මේ අනේ ඉතින් බලන්නකෝ අක්කේ මේක උල්ලට වෙච්ච දේ නේද? ඒ වුණාට අක්කා දන්නේ නෑනේ. අර කෙලවරේ පාරේ වණ්ඩගේ දුවත් එක්ක මේක උල්ලට සම්බන්ධයක් තිබ්බනේ. අනේ ඇත්තද? නැත්තම් මේ තියන්නේ ඇති නෑනේ. අනේ ඉතින් අපේ කොල්ල මෙරිලානේ නංගි. ඒක කලකගේ කිය කොල්ල. මුගේ බඩ තරම් ලොකු මුගේ බත් එක මල පෙරේතයා නැල්ලි නැතුව මේ කන කෑමවත් දිරවන්න. ඇත්තද දිරවන්නේ නැත්ද? තව බත්ති ගානක් දෙකක් කාපන්. එතකොට දිරවයි. ඇයි අපේ දාලගේ පරිප්පු නැද්ද? අයියෝ මගේ බබා මම මැරුණොත් එයාත් මැරෙනවා කිව්වා. අයියෝ බබා අයියෝ සද්දයක්වත් නෑ. එන්නවත් මැරෙලත් දන්නේ නෑ. බබා අයියෝ මේකෙත් නෑ. බබා හෙලෝ පාපා. දැන් අරු මැරිලානේ. දැන් අපි දෙන්නද නිදහසේ ඉන්න පුළුවන්. ඕනම්ම මෝඩෙක් වගේ. හිත හිරි වැටුණාදෝ